Hello guys, welcome back to channel. Guys මම අද ගියේ මම හුඟක් දැක්ක social media වල මේ බජට් එකට කන්න පුළුවන්. ඒ කියන්නේ ස්ට්‍රීට් ෆුඩ් වයිබ් එකට කන්න පුළුවන්. බර්ගර් තියෙන තරක් තියනවා කියලා මේ ඒක තියෙන්නේ මේ ඒකේ නම වෙලා සිංගි හබ්. ඒක තියෙන්නේ guys IDH පාරේ කොළඹ යන්න පුළුවන්. මේගොල්ලන් guys ගොඩක් කියන්නේ ගොඩක් මීල් තියෙනවා. ඒ කියන්නේ සම්බරින් බර්ගර්ම ගොඩක් අඩුවට ගන්න පුළුවන්. මම ඉතින් අද ඒගොල්ලන්ගේ අර තියෙන ඩීල් වලින් randomly තෝරගත්තා. ඒගොල්ලන්ගේ අර තියෙනවා අල්ටිමේට් කොම්බෝ ඩීල් කියලා. ඒකට guys එන්නේ මෙන්න මේ වගේ ෆුට් ලොන් සබ්මරින් එකයි බර්ගර්ස් දෙකක් එනවා. ඒක guys වෙන්නේ රුපියල් 1500යි. මේකේ අපිට ක්‍රිස්පි චිකන් ගන්න පුළුවන්, තන්දූරි චිකන් ගන්න පුළුවන්. මම හිතන්නේ මේකේ මේ ඔක්කොම කලව මේ තියෙන්නේ. අපි try කරන්න පටන් ගද්දි බලමු මොනවද ඇඩ්ලා තියෙන්නේ කියලා. සබ්මරින් එකේ මොනවද, බර්ගර් එකේ මොනවද කියලා. අපි දැන් guys පටන් ගමු. අපි guys මේ ටික ඔක්කොම අන්ඩප් කරගමු. ඒක තමයි guys ඒගොල්ලන්ගේ ෆුට් ලොන් සබ්මරින් එක. මේ තමයි guys තියෙන්නේ මේ බර්ගරේ තියෙන්නේ guys චිකන් පැටි එකක් මම හිතන්නේ. මේක දාලා තියෙන්නේ ක්‍රිස්පි චිකන්. මේකේ වෙන්න ඕනේ තන්දූරි චිකන්. නෑ. තන්දූරි චිකන් එක ක්‍රිස්පි චිකන් දාලා තියෙන්නේ. කියන්නේ මික්ස් එක තමයි දාලා තියෙන්නේ සබ්මරින් එකේ ෆිලින් එකට. එහෙනම් guys අපි try කරන්න පටන් ගමු. අපි guys මුලින්ම try කරමු මේ chicken patty burger එක. එහෙම තමයි තියෙන්නේ. මායොනීස් දාලා සලාඩ් දාලා තියෙන්නේ. අපි try කරමු. බර්ගර් එකේ ඇතුළේ guys මේ මයොනයිස් කෙචප් එකම දාලා කැරට් එම දාලා තියෙනවා. sesame seed බන් එකක් තියෙන්නේ. මේ ෆුඩ් ලොන් එක අංකල් 14 දිගයි. මේ වගේ මේ ලොකු සීන් එකක් නෑ මේකේ. අපි try කරමු මේ ෆුඩ් ලොන් සබ්මරින් එක. මේක නම් guys මේ ඇතුලේ ෆිලින් එකට ඒගොල්ලෝ ක්‍රිස්පි චිකන් උයි තන්දූරි චිකන් උයි මේ මික්ස් එකේ දාලා දෙන්නේ. try කරමු.
හැබැයි ගයිස් මට නම් හිතෙනවා මේ ඔක්කොම මේ මීල් එකේ රුපියල් 1500 වර්ත් කියලා. නේ ෆිටින් එක ගයිස් හොඳට දාලා දෙනවා. ඔයගොල්ලෝ පේනවද දන්නේ නැහැ මේ සාමාන්‍යයෙන් මේ ක්‍රිස්පි චිකන් එකම අවුලක් නැහැ උදේ ඇඩ් කරලා දිනවා. මේ වගේ ඉතින් මේ බර්ගර් තුනයි සබ්මරීන් එකයි 1500 ඉතින් පාඩුවේ කියන්න බෑ ඉතින්. මං ගියාලේ මම ෆිලින් එකේම හරියට ඇඩ් කරලා නැතිද කියලා. ඒවට ෆිලින් එක ගන්න දෙනවා. ඒගොල්ලන්ගේ මේ සිංගහප් කියන එක මේ ප්‍රධානම දේ තමයි මේ බර්ගර් සබ්මරීන්. මම දැක්ක ඒගොල්ලන්ගේ මේ චීස් කොට්ටුයි මේ මම ඉතින් මේ ඒගොල්ලන්ගේ මේ ඩීල් එක සම්පූර්ණ කෑවට ඉතින් සාමාන්‍යයෙන් බඩ පිරෙනවා. අපේ ළඟ guys මේගොල්ලන්ගේ අන්තිම මේ ඩීල් එකේ තියෙන බර්ගර් try කරමු. මේකට ඒගොල්ලෝ දාලා තියෙන්නේ crispy chicken දාලා තියෙනවා. crispy chicken vegetables add කරලා තියෙනවා mayonnaise ketchup.
මේගොල්ලන් ගයිස් තා ප්‍රෝන්ස් දාපු බර්ගර් තිබ්බා. මම දැක්කා. මම ගත්තේ නැහැ මොකද මේක අර ඩීල් එකක් නිසා මේකට හම්බෙන්නේ ටික නෙමෙයි දෙන්නේ. අතල මේකම වෙනම ප්‍රෝන්ස් බර්ගර් තියෙනවා. හරි guys අපි next video එකෙන් හම්බෙමු. next video එක බොහෝ දුරට ලික වෙයි. ඕල් guys මේ වීඩියෝ බැලුවට වැඩක් නැහැ. අනිවාර්යයෙන්ම වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරන්න. ඕලගේ මාළි අදහස් තියෙන කමෙන්ට් කරන්න.